ග්‍රහචාර්ය අටවැන්නේ ගෝචර වන හේින්ද දිව්‍ය ලෝකයේ සතුරන් අපායේ සතුරන් දෙකම හිමි සෙනසුරු ග්‍රහය අටවැන්නේ ගමන් කරන බැවින්ද අනාගතයේ බලවත් භාවයට ජන්ම මහා ඒරාෂ්ටක දෙක හේතු වේ. මේ විකාශක කාල වර්ෂ 90 සම්පූර්ණ කාල සීමාවෙම අපල නොකරයි. ඒරාෂ්ටක වාහන වශයෙන් කොටස් 4කට බෙදා වෙන් කරනු ලබයි. තේරුණාද? නෑ. මට තේරුන්නේ නැත කොහෙද? කමන්නේ. දැන් මේ කේන්දර හිමියාට රවිගේ අතුරු දසාවත් සඳුගේ මහා දසාවත් අධික සුබඵල දෙන අසුබඵල අඩු කුජගේ අතුරු දසාවත් එදී ඇති බැවින් 12 වෙනි ශනිට සතුරු රාශියක් ආවොත් බරපතල අන්දමේ කරදර සිදු වෙනවා. තුලා ධනු මකර කුම්භ වැනි රාශිවල නම් එතරම් අසුබඵල නොවුනත් අනුරාශි බලවත් අපල වේ. කටක රාශිය නම් තද බල අපල වේ. ගජ වාහන ඒරාෂ්ටක, කාක වාහන ඒරාෂ්ටක, තුරංග වාහන ඒරාෂ්ටක, හස්ති වාහන ඒරාෂ්ටක, හංස වාහන ඒරාෂ්ටක, මහේෂ වාහන ඒරාෂ්ටක, වෘෂභ වාහන ඒරාෂ්ටක. ඒ ආදී වූ ඒරාෂ්ටක අතුරින් යහපත් ප්‍රතිඵල උදා කරන නමුත් උරග හස්ති වෘෂභ හංස මහේෂ වාහනවල ගමන් කරද්දී ජන්ම හිමියාට අසුබ බල නොවේ. මේ නෝන මහත්තයා පොඩක් එළියෙන් ඉන්නකො. පොඩක් එළියෙන් ඉන්න විනාඩියකට. පොඩක් එළියෙන් ඉන්නකො. පාරවරු! පාරවරු! ඇයි සල්මාල් මහත්තයා? පොඩක් එන්න බෑ. මම හොලක් දෙමුනේ ලියාගෙන ඉන්න තියෙන්නේ.